25 ප්‍රාදේශ සභා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකුට අපි අද කැඳවීමක් කරා. ඇයි අපි ඔහුට ඡන්දය ලබා දිය යුත්තේ කියන එක ගැන පැහැදිලි කිරීමක් කරගන්න. මුලින්ම මට ඔබ ගැන විස්තරයක් කියන්න. ඔබ කවුද? ඔබ කරන රැකියාව, ඒ වගේ දේවල්. මගේ නම බුද්ධික තරංග රත්නායක. මගේ ගම අදිරාණීගම. මගේ රැකියාව කැටියට මම තෝරාගත්තේ ගොවිතැන සහ ව්‍යාපාරය සහ රියදුරු කියන ක්ෂේත්‍ර කීපයක් මම නියෝජනය කරනවා. ඔබ මෙවර ප්‍රාදේශ සභා මැතිවරණයට තරඟ වදින්නේ කුමන පක්ෂයෙන්ද? ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. තරඟ කරන්නේ අරුණරු ජනතා පෙරමුණ නමින් තලාව ප්‍රාදේශ සභාවට ප්‍රථම වතාවට තමයි අපි මේ පක්ෂය නිර්මාණය කරලා මේ දේශපාලනයේ නව දේශපාලනයක් අරමුණු කරගෙන අපි ඉදිරියපත් වෙන මගේ ලාංඡනය තමයි ටැප් එක. ඔබේ ඡන්දදායකයන්ට දැන ගැනීම සඳහා ඔබ තරඟ වදින ප්‍රදේශය ඒ පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න. තරඟ කරන්නේ තලාව ප්‍රාදේශ සභාවේ අංක 14 යටතේ ඉහළ හල්මිල්ලාව ඡන්ද මධ්‍යස්ථානය, ඒ වගේම අදිරාණිගම ඡන්ද මධ්‍යස්ථානය, රජ්ජල්ලේගම ඡන්ද මධ්‍යස්ථානය, කටියාව යාය දෙක ඡන්ද මධ්‍යස්ථානය සහ මැඩියාව ඡන්ද මධ්‍යස්ථානය කියන ඡන්ද මධ්‍යස්ථාන පහ සඳහා තමයි මම තරඟ වදින්නේ. එයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ? ඇත්තටම මම දේශපාලනයට එන්නේ මම පක්ෂ කීපයක් නියෝජනය කරා. ඒ පක්ෂ කිසිවක්වත් අපි බලාපොරොත්තු වෙන ගමට සමාජයට සේවාවක් වෙන්නේ නැහැ. තනිකර බොරුව වංචාව සමග තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ගමේ ජනතාව පොදු ජූපත් ජනතාවට ප්‍රාදේශ සභාවකින් විය යුතු වගකීම කිසිසේත්ම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක මගේ හරිනම් පත් වෙන නායකයෝ, ප්‍රාදේශීය නායකයෝ. ඒ නිසා ඒකට හඬක් නගන්න මහ පොළොව දන්න වැඩ කරන්න පුළුවන් ස්ථානයකින් වැඩ කරන්න ඕන නිසා තමයි මේ ගමනට අවතීර්ණ වුනේ. ඒ සඳහා ඔබගේ යම් වැඩපිළිවෙලක් ඇතිනේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් අපිට කරන්න පුළුවන්. ඇත්තටම මම විශ්වාස කළා මේ ප්‍රාදේශ සභාව තුළට මට අවස්ථාවක් මගේ ජනතාවට ලබා දුන්නොත් කවදාවත් නොවුණු ඉතිහාසගත වෙන වැඩපිළිවෙලක් මේ ප්‍රාදේශ සභාව තුළ ක්‍රියාත්මක කිරීමට මම මගේ ශක්ති ප්‍රමාණයම වැය කරනවා. අනාගත තරුණ පරම්පරාවට මේ ප්‍රාදේශ සභාවකින් විය යුතු යුතුයකම් කොට මම ඉෂ්ට කරනවා. ඔබට සුබ පතනවා ජයග්‍රහණය ලැබෙන්න කියලා. ජයග්‍රහණයෙන් පස්සේ මම ඔබට ආරාධනා කළොත් ඔබ කරනවා කියපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවාද කියලා දැනගන්න ඔබ පැමිණෙනවාද? ඒ ගැන මාත් සමග කතා කරන්න. ඕනේ වෙලාවක මම එනවා. මම ඕනේ අවස්ථාවක කොන්ද ගලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. ඒ නිසා ඕනෑම අවස්ථාවක මම ඕනෑම සාකච්ඡාවකට සහසම්බන්ධ වෙනවා.